හැමෝටම ආයුබෝවන්. අතරම ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙලාවේ ලංකාවේ ඇති වෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වය. ලංකාවේ භාගයට භාගයක්ම නැති වෙමින් පවතිනවා. ඒ වගේම මිනිස්සුන්ගේ හම්බ කරපු හැම සතෙම නැති වෙලා, ගෙවල් දොරවල් නැති වෙලා, යාන වාහන නැති වෙලා, හැමදේම තමන්ගේ ආදරණීයයන් තමන්ගේ පවුල් සමාජිකයන් මිය ගිහිල්ලා, ඒ වගේ මාර විදියට අසරණ වෙලා ඉන්න මොහොතක්. මේ වෙලාවේ පිටරටවල ජීවත් වෙන අපිට පුළුවන් විදියට එක රුපියල් 50ක් ඒ මිනිස්සු වෙනින් දෙන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ ඒගොල්ලන්ට කරන ලොකු උපකාරයක්. ඇත්තටම මට පුළුවන් දේ මම මේ විදිහට කරනවා. ඔයගොල්ලොත් පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ ඔයගොල්ලෝ පුද්ගලිකව හඳුනන කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් 4-5 දෙනෙක් හරි තෝරගෙන එයාලා වෙනුවෙන් පුද්ගලිකව උදව් කරන්න. එහෙම නැත්නම් අපිට රජයෙන් දීලා තියෙනවා account number ආධාර කරන්න පුළුවන් විදි. ඒවත් ඒ ක්‍රමයක් තෝරගෙන ඒ හරහා හරි අපිට ලංකාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ ඇත්තට විදිහට මාරම විදිහට වටිනවා. මොකද පිටරටවල ජීවත් වෙන අපි 3 වේල කාලා ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් අපිට 3 වේල කෑවට අපිට වේල් දෙකක් කාලා අපි කන වේලක් තව කෙනෙකුට දීලා අපිට හිත හදාගන්න පුළුවන්. මොකද වේල් 3ක් කන මිනිස්සෙක් වේල් දෙකක් නොකෑව කියලා මැරෙන්නේ නැහැ. නමුත් 3 වේලම බඩකින් ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්සයා කන්න නැතුව මැරෙන්න පුළුවන්. ඒ නිසා අපි කන වේල් 3න් එක වේලක් තව කෙනෙකුට දීලා ඒ මනුස්සයාගේ ජීවිත රැකගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේට කවදාක හරි බලපානවා. ඒ නිසා මම හැමෝගෙම ඉල්ලන්නේ මේ වෙලාවේ තමන්ට පුළුවන් හැකියපමණින් අපි මේ රටේ දිනමකින් චාය එකක් බොනවා නම් දිනමක් ගෙදන් චාය එකක් බොනවා නම් ඒ දිනම අපි ලංකාවට දැම්මොත් රුපියල් 85ක් විතර. ඒ රුපියල් 85න් ඒ මනුස්සයා එක මනුස්සයෙක්ට එක වේලක බනිස් කිඩියක් කාලා ඒ මනුස්සයා කුසගින්න නිවා ගන්න පුළුවන්. ඒතර මේ වෙලාවේ ಜಾති ආගම් පක්ෂ පාට බලන්නේ නැතුව හැමෝම මනුෂ්‍යත්වයෙන් හිතලා මනුස්සයෙකු විදියට හැමෝම මනුස්සය කියන හැඟීමෙන් අසරණකම හැමෝටම දැනෙනවා. කවුරු හෝ ඒවා අසරණකම ඒක හැමෝටම දැනෙන දෙයක්. ඒ නිසා ඇත්තට මේ වෙලාවේ ලංකාවේ අසරණ වෙච්ච මනුස්සය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒක මාර විදියට වටිනවා. රුපියල් 10ක් හෝ ඒවා පිටරට ජීවත් වෙන අපිට රුපියල් 10ක් කියන්නේ ඇත්තටම පොඩි දෙයක්. නමුත් අපිට ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි අපි. නමුත් ඒ වුණාට රුපියල් 10න් කරන්න අපිට මේ රටේ කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ඒක අපි ලංකාවට දැම්මොත් ලංකාවේ මිනිස්සුන්ට එක වේලකට වතුර එකක් ගත්තත් ඒ මිනිස්සුන්ට ඒක ගොඩාක් වටිනවා. මොකද මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි දැක්කට පස්සේ ඒ මිනිස්සුන්ට ඇත්තටම ඇඳන් ඉන්න ඇඳුම විතරයි ඒ මිනිස්සුන්ට තියෙන්නේ. ඇඳන් ඉන්න ඇඳුම විතරක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට රුපියල් 10ක් වටිනවා. ඒ නිසා මේ වෙලාවේ පොඩ්ඩක් හිතලා ඒ මිනිස්සු වෙනුවෙන් අපිට රජයෙන් හඳුන්වා පුද්ගලිකව ඒ මිනිස්සු තෝරගෙන උදව් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට රජයෙන් අපිට හදලා දීලා තියෙනවා උදව් කරන්න පුළුවන් ක්‍රම. ඒ ක්‍රමයක් කරහා මේ වගේ පුංචි දෙයක් කළා පොඩි දෙයක් මට පුළුවන් විදියට මට පුළුවන් දේ මම මේ විදියට කරනවා. ඒක කළා මම මේ විදියට වීඩියෝ එකක් කරනවා. ඇත්තටම ඔයගොල්ලෝ ඔය වෙන දේවල් ගොඩක් අය සෝෂල් මීඩියා වල ඔය වෙන දේවල් ෂෙයා කරනට වඩා තමන් කවුරු හරි වෙනුවෙන් පොඩි හරි දෙයක් කරලා ෂෙයා කරනවා නම් මේක දකින්න කෙනෙක් හරි ඒ දේ කරන්න තව කෙනෙක් දකින්න කෙනෙක් තව කාට හරි උදව් කරන්න ඒක තමන්ට හිතෙනවා. මොකද ඔය වතුරට ගහගෙන ගිහපු දේවල් ගහගෙන ගියා. ආයි ඒ දේවල් අපිට ගන්න බෑ. නමුත් ඒ මනුස්සයා ජීවත් වෙන මනුස්සයෙකුට නැවත ඒ තත්ත්වයට යන්න අපිට උදව් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් මොකද නැති වෙච්ච ෂෙයා කරනට වඩා ඒ මනුස්සයා කවදා හරි ඒ දේ දකිනකොට ඒ මනුස්සයාට නැවත ඇති වෙන දුකක්. ඒ නිසා ඒ මනුස්සයාට මොන හරි උදව්වක් කළා ඒක ෂෙයා කරාට ඒක දකින මනුස්සයෙකුට තව කෙනෙකුට උදව්වක් කරන්න හිතේ. ඒ නිසා බොරුවට අනවශ්‍ය දේවල් ෂෙයා කර ඉන්නවට වඩා රුපියල් 10ක් රුපියල් 5ක් හරි කමන්නේ මනුස්සයෙකුට දාලා ඒක සෝෂල් මීඩියා දාන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා මේ වෙලාවේ. ඇත්තටම දකුණු පළාතේ උපදිච්ච මිනිස්සෙක් විදියට මම වාසනාවන්තයි. මොකද අනිත් පළාත් එක්ක සංසන්දනය කරලා බලනකොට මගේ දෙමාපියෝ මගේ සහෝදරයෝ තව දුරටත් ආරක්ෂිතව ජීවත් වෙනවා අනිත් පළාත් එක්ක බලනකොට. ඒ නිසා මම කියනවා ඇත්තටම දකුණු පළාතේ උපදින්න මොකක් හරි පිනක් කළා ඇති. මම කියන්නේ මං කරපු මොකක් හෝ කුසල කර්මයක් නැත්තම් මගේ රටේ මේ වෙලාව තියෙන ව්‍යසනකාරී තත්ත්වය ඉක්මනින්ම පහව යන්න කියලා මං බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.